පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, පාතිමා දේව මාතාවන් වහන්සේගේ ශුද්ධ වූ භූමියේ අපි අද එකතු වෙලා ඉන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිව. දේව මෑණියන්ගේ පිහිට මධ්‍යස්ථකම ආශිර්වාදය අපේ ජීවිතයට ප්‍රාර්ථනා කරන්නට, අපේ ජීවිත අපේ සිතුම් පැතුම් සියල්ල එතුමිය ඉදිරියේ තබමින් ජේසුස් ස්වාමින් වහන්සේ වෙතට අප යා යුතු මාර්ගය අපට කියා දෙන්නට කියා අයදිමින් අපි ආරාධනා කරමු. ඒ වගේම අපව මෙම චාරිකාව සඳහා මෙහෙවනු ලැබූ ඉතාලියේ සුමල් චාරිකා සහ ශ්‍රී ලංකාවේ ගයිඩිං ස්ටාර් මේ සියල්ලන්වත් අපි සිහිපත් කරමින් මෙම උතුම් දිව්‍ය පූජා යාගයට බැතිසිතින් සහභාගී වීම සඳහා අපි අතින් සිදු වෙලා තියෙන පව් පිළිගෙන උන්වහන්සේ ඉදිරියේ මනස්ථාපනය වෙමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරිය තුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආරාධනා කරමු. දයාබර දෙවි ස්වාමිනී, පාතිමාවේ පාරිශුද්ධ දේව මාතාවන් බැතිසිතින් සමරන ඔබ වහන්සේගේ විශ්වාසිකයන් වන අපහට සරණ වූ මැනව. අති පාරිශුද්ධ කන්‍ය මරියාවන්ගේ ආඥා පිහිටෙන් සකල වූදුරින් මිදී මෙලොව සාමීන් දිවි ගෙවීමටද පරලොවේදී පරමානන්දයේ භුක්ති විඳීමටද අපට මඟ සැලසේවා. මිකීදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. අපි දේව වචනයට සවන් දෙමු.
පළමුවෙනි කියවීම. ඉසකියල් දිවස් ප්‍රසාදිතුමන්ගෙන් පොතෙන් උපුටාගත් පාඨයකි. සමිදානන් වහන්සේගේ පණිවිඩය මා වෙත පැමිණ මෙසේ කීය. මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහිය. දැකීමට ඇස් තිබෙන නමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත් ඇසෙන්නේ නැත. මක් නිසාද ඔව්හු කැරලිකාර වංශයක්ය. ඒ නිසා මනුෂ්‍ය පුත්‍රය විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණය සූදානම් කරගෙන දවාලේහි ඔවුන් බලා සිටියදී පිටත් වන්න. ඔවුන් බලා සිටියදී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත්ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත් සමහර විට ඔවුන් එහි තේරුම් සිතට ගනු ඇත. නුඹේ බඩු විප්‍රවාසියෙකුගේ මාර්ගෝපකරණය මෙන් දවාලේහි ඔවුන් බලා සිටියදී පිටතටගෙන මිනිසුන් විප්‍රවාසයට පිටත්ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටියදී පිටත් වන්න. නුඹ ඔවුන් බලා සිටියදී බිත්ති හාරා ඒ තුලින් බඩු පිටතට ගෙන යන්න. නුඹ ඔවුන් බලා සිටියදී ඒවා කරටගෙන අඳුරු වේලෙහි පිටතටගෙන යන්න. යන මග නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසා ගන්න. මක් නිසාද ඊශ්‍රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි. මමද මට අනකල ලෙස කළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණය මෙන් දවාලේහි පිටතටගෙන සවස මාගේ අතින් බිත්ති හාරා අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටියදී ඒවා කරටගෙන පිටතට ගෙනාවෙමි. පසුදා උදේ සමිදානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඊශ්‍රායෙල් වංශය නුඹ කුමක් කරන්නෙහිදැයි නුඹට කීවා නොවේද? මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණසේකයි ඔවුන්ට කියන්න. මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලෙම්හි ආධිපත්‍ය සහ එහි තුල සිටින මුළු ඊශ්‍රායෙල් වංශය ගැන මෙසේ කියන්න. මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ටද ප්‍රසිද්ධ වෙන්නේය. ඔහුද පිටතට අන් රටක විප්‍රවාසයට යන්නෝය. ඔවුන් අතරේ සිටින ආධිපත්‍යද බඩු කරටගෙන අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමගින් පිටතට යනු අසා ඔහු තමාගේ ඇස් වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගනු ඇත. දේව වාක්‍යසේය. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර. සමිදානන්ගේ ක්‍රියා කිසිදා අමතක නොකරන්න. සමිදානන්ගේ ක්‍රියා කිසිදා අමතක නොකරන්න. ඔහු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවෝය. මහෝත්තමයාණන්ගේ අනපනත් නොතකා හැරියෝය. ඔහු ඔවුන්ගේ පියවරුන් මෙන ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝය. ඇදවනු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක්විය. ඔබගේ පිළිතුර. සමිදානන්ගේ ක්‍රියා කිසිදා අමතක නොකරන්න. මිසදිටු ගිරිකුල දේවාල වලින් ඔහු එතුමන් කුපිත කළෝය. ඔවුන්ගේ පිළිම රූප වලින් එතුමානන්ගේ කෝපය ඇවිස්සුවෝය. දෙවිදුන්ට මෙය ඇසුණු විට එතුමානෝ බලවත් ලෙස උදහස් වූසේක.
එතුමානෝ ඊශ්‍රායල් වරුන් ප්‍රතික්ෂේප කළසේක. ඔබගේ පිළිතුර සමිදානන්ගේ ක්‍රියා කිසිදා අමතක නොකරන්න. එතුමානන්ගේ බල මහිමය සහ තේජාලංකාරය සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත්වීමට එතුමානෝ ඉඩහැරිය සේක. එතුමානෝ සිය සෙනග කඩු පහරට බාර දුන් සේක. සිය උරුමය වන සෙනග කෙරෙහි උදහස් වූසේක. ඔබගේ පිළිතුර සමිදානන්ගේ ක්‍රියා කිසිදා අමතක නොකරන්න. සුපුවත් ජයනද ආලෙලුයා ආලෙලුයා. සමිඳුනි ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි. ආලෙලුයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සුවිශේෂක මතෙව්තුමා විසින් ලියා තිබෙන දෙව වාක්‍ය නම් මෙසේය. එකල පේදුරු ජේසුස් වහන්සේ වෙතවුත් ස්වාමිනී මට විරුද්ධව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද? සත්වාරයක් දැයි උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට සත්වාරයක් නොව සත්වාර 70කයි වදාළසේක. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ සුද වූ භූමියේ අපි අද එකතු වෙලා සිටින්නේ ඊටමත් ආදරයකින් භක්තියකින් දේව අම්මට තියෙන ලොකු ලෙන්ගතුකමකින්. ප්‍රේමවන්තයනි, මවක් විදියට තමුන්ගේ පුත්‍රයා විඳපු දුක් කන්දරාව ඇස් දෙකෙන් දැකපු අම්මා කෙනෙක් තමයි දේව මෑණියෝ කියලා කියන්නේ. තමුන්ගේ පුතාට කසවලින් තලනකොට හැංගිලා හොරෙන් බලාගෙන හිටපු අම්මෙක් තමයි දේව අම්මා කියලා කියන්නේ. ඒ වගේම තමුන්ගේ පුතාගේ අත් දෙකට ඇලයට දෙපාවලට මිටියෙන් ඇන ගහනකොට බලාගෙන හිටපු අම්මා කෙනෙක් තමයි දේව මෑණියෝ කියන්නේ. කුරුසෙන් මැරුණු ශරීරය බිමට බෑවට පස්සේ සීතල මලකඳ තමන්ගේ උකුලේ තියාගෙන ඒ දිහා බලාගෙන අඬපු අම්මගෙන තමයි දේව මෑණියෝ කියන්නේ. ඒ අම්මගේ හිතේ ඒ වෙලාවේ මොන වගේ සිතුවිලි තිබෙන්නට ඇද්ද ප්‍රේමවන්තයනි? ඔබ හිතනවාද තරහක් ඇගේ ජීවිතේ තියෙන්නට ඇති කියලා? කෝපයක්, වෛරයක්, පලිගැනීමේ සිතුවිල්ලක් ඇගේ ජීවිතේ තියෙන්නට ඇති කියලා? නැහැ. ඒ මොකද ඒ හැම දෙයක්ම බොහොම බැහැපත්ව නිහතමානීව දෙවියන් වහන්සේට ඔප්පු කෙරුවා. දෙවියන් වහන්සේගේ පුදුමාකාර සැලැස්ම ඇගේ ජීවිතේ ඇය තේරුම් ගත්තා. ඒ විතරක් නෙමෙයි, පුතාට පුළුවන් වුණා එදා කුරුස ගසේදී කියන්න
පියාණනි මොවුන් නොදැන කරන නිසා මොවුන්ට සමාව දුන මැනව කියන වචන ටික මම හිතනවා ඒ වෙලාවේ ඒ අම්මගේ හිත ඇතුළෙත් දෝංකාර දෙන්නට ඇති තමුන්ගේ පුතාට මේ විදිහට දඬු පහරවල් දීපු සොල්දාදුවන්ට. ප්‍රමන්තෙනි එහෙනම් මේ පාතිමා දර්ශනයේ එක්තරා ලස්සන පණිවිඩයක් තමයි සාමය. යුද්ධය අපිට එපා. සාමයයි අපිට ඕන. මිනිස්සු මැරෙන්න ඕනේ නෑ. සිතුවිල්ලකින්වත් දුක් විඳින්න ඕනේ නෑ. එක් එක්කෙනාට වෛර කරන්න ඕනේ නැහැ. එහෙනම් මොකද්ද? එදා 1917 මැයි මාසේ 13 වෙනිදා දේව අම්මා කිව්වේ යාඥා කරන්න සාමය වෙනුවෙන්. එහෙනම් ප්‍රේමවන්තේනි එදා දේව අම්මා කියපු සාමය අද අපේ හිතවලට ඕනද නැද්ද? ඕනනේ. ඕන. සමහර වෙලාවට තුවක්කු වලින් අපි යුද්ධ කළේ නැති වුණාට අපි හිතින් යුද්ධ කරනවා එක එක්කෙනා එක්ක තරහ වෙලා වෛරය හිතේ පුරෝගෙන. එහෙනම් ඔබ අද තේරුම් ගන්නට ඕන මේ ලස්සන පණිවිඩය. මේ සිද්ධාස්ථානයෙන් එළියට යන්න එපා හිතේ වෛරය තියාගෙන. අද සුවිශේෂයේ ලස්සනට කිව්වා 7 පාරක් නෙමෙයි අපි කෙනෙක්ට සමාව දෙන්නේ 7 පාර 70ක්. ඒ නිසා තියන්න හිත ඇතුලේ තියෙන හැම දුකක් වේදනාවක් වෛරයක් තියෙනවා නම් සමාව දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ හැම දෙයක්ම දේව මෑණියන්ට ඔප්පු කරලා නිදහස් වෙලා පිරිසිදු සිතින් අපි මෙතනින් නික්ම යමු. ඒ දේව මෑණියන්ගේ අනුහස බලය අපේ ජීවිතවල ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු. ආමෙන්. අපි නැගිට සිටිමු. අපගේ අදහස් සිතුම් පැතුම් දෙවිපියාණන් වහන්සේ ඉදිරියේ තබමින් යාඥා කරමු. ඔබගේ පිළිතුර ස්වාමීනි අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. සුදු සභාව උදෙසා යාඥා කරමු. මහෞත්තම දෙවි ස්වාමීනි කීතු සමිඳුන්ගේ ප්‍රේමය ගෝලයන් ලෙස ප්‍රේමය සහ සාමය ලෝපුරා ගෙන යන සක්‍රීය සාක්ෂිකරුවන් වීමට අවශ්‍ය ශක්තිය හා බලය පූජක ගී පැවිදි සියල්ලන්ට පාතිමා දේව මහතාවන්ගේ පීඨාධාරය තුල ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ලෝක සාමය සහ නායකයන් උදෙසා යාඥා කරමු. ස්වර්ගීය පියාණනි ලොව පාලනය කරන නායකයන්ගේ හදවත් තුළ යුක්තිය සාමය සහ ප්‍රඥාව රජ කරවා යුද්ධ සහ ගැටුම් පවතින රටවලට අවසි සාමය හා සැනසීම පාතිමා දේව මාතාවන්ගේ පීඨාධාරය තුළ උදා කර දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. පීඩා විඳින්නන් සහ අසරණයන් උදෙසා යාඥා කරමු. කරුණාබර දෙවි පියාණනි කායිකව මානසිකව සහ ආත්මිකව පීඩා විඳින සියලු දෙනාට විශේෂයෙන් අසරණ වූවන් හා රෝගීන් ඔබ වහන්සේගේ දිව්‍ය බලයෙන් පුරවා ඔබ වහන්සේගේ සුවය හා ශක්තිය පාතිමා දේව මාතාවන්ගේ පීඨාධාරය තුල ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. අප සියලු දෙනා උදෙසා යාඥා කරමු. ප්‍රේමේ දෙවි පියාණනි දිවාරා නොබලා අප කරන්නා වූ රැකී රක්ෂාද අප දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද ඔබ වහන්සේට බාර කරන්නෙමු. ඒවා සියල්ල සඵලවත් කර ගැනීම සඳහා අවසි ප්‍රඥාව මඟ පෙන්වීම හා ශාරීරික සුවය පාතිමා දේව මාතාවන්ගේ පීඨාධාරය තුල අපට ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. අපි සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික අයදීම් දෙවියන් වහන්සේ වෙත ඔප්පු කර සිටිමු. විශේෂාකාරයෙන් අපි සිහිපත් කරමු සුමල් චාරිකා සහ ගයිඩින් ස්ටා ආයතන තව තවත් දෙවියන් වහන්සේට දෙව ජනතාව ලං කරන්නට අවැසි
බලය මඟ පෙන්වීම ඔවුන් හට දානය කරන්නට කියලා. මේකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය සියලු බල ඇති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. දෙවි ස්වාමිනී දේව මාතාවන් සමරමින් ඔබ වහන්සේගේ ජනතාව වන අප විසින් පුදන මේ පඬුරු කරුණාවෙන් පිළිගත මැනව. මෙම පූප සහ මිදිවුෂ සමග අපගේ ජීවිතද අපගේ වෙහෙස මහන්සියද ඔබ වහන්සේට පූජා කරමු. මේ පූජාව කරුණු කොටගෙන අප සියල්ලන්ම ඔබ වහන්සේගේ ශුද්ධ කැමැත්තට එකඟව ජීවත් වීමට අවසි වරම් දානය කළ මැනව. මේකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. ඔබ වහන්සේ සියලු දේ මැව්වේ ඔබ වහන්සේගේ වාක්‍යානන් වන උන්වහන්සේ හේතු කොටගෙනය. අප මුදා ගන්නා ගැලවුම් කරුවානන් වශයෙන් ඔබ වහන්සේ අප වෙත එතුමානන් එවූසේක. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගේ අනුභවයෙන් මිනිස් බවගෙන කන්‍ය මරියාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසෙහි දෑත් විහිදා අධික වේදනා විඳ මරණයට පාත්‍ර වී මරණය පරාජය කොට උත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එහින් සුරදූතයන් හා සියලු ශුද්ධවන්තයන් සමග අපි ඔබ වහන්සේගේ මහිමේ කණින් මෙසේ ගායනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන්
මේ පඳුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් ආයදෙමු. අපේ සෑදුනුවේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය බැලඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව අනන්ත වූ ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සකල මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස් ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනී උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපයේද ගැලවීමදායක කුසලානයේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවෙහි සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ලියෝ නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මෙම රදගුරු වසම බාර ශුද්ධ රදගුරුතුමාන්ද සකල පූජක පැවිදි පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. අපි සිහිපත් කරමු සුජිත් සමන්ත, ස්තැනිස් මාර්තා සහ බැසිල් යන අයගේ ආත්ම. උත්ථානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද, භාග්‍යවත් ජුසේත් මුනිතුමන්ද, භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවී පියාණනි ශුද්ධාත්මයන්න් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහාටම අත්වේවා. ගැලවීම දාය කණපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා.
ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලොවෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සියලුම අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහිදී අපට සාමය දෙන මෙන්ද අපි ඔබ වහන්සේගෙන් අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමත අවදාළ ජේසුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. මෙන්න දේව බැටලු පෝතකයානු මෙන්න ලොවේ පෞදුරලන තැනන් වහන්සේ උන්වහන්සේගේ දිව්‍ය භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
අපි ආරක්ෂා කරමු. ਸਰබලධාරී දෙවි පියාණනි, ස්වර්ගීය භෝජනයෙන් පෝෂ්‍ය වූ අපට භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියාවන්ගේ දයාබර යාඥාවෙන් ඔබ වහන්සේගේ සරණය අපට දානය කළ මැනව. අප ලබාගත් මෙම ශුද්ධ වූ අභිරහස තුළින් අපගේ එදිනෙදා ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් නොසැලෙන ඇදහිල්ලත් අප තුළ වර්ධනය කළ මැනව. මෙකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. In a special way, we thank all the administration of the church, the Basilica, for giving us this valuable opportunity to celebrate the Mass as a Sri Lankan community. Thank you very much for all the administrative structures. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ਸਰබලධාරී දෙවි මහෝත්තමයන්න් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සැම ආශිර්වාද කරන සේක්වා. යන්න සාමෙන් ප්‍රේමෙන් විශ්වාසයෙන් ජීවත් වන්න.